හරි ගයිස් අපි අද බලමු BPR එහෙම නැත්නම් balance price range කියන්නේ මොකක්ද? ඒක අපි trade වලට use කරන්නේ කොහොමද කියලා. එතකොට මේක BPR කියන්නේ ICT වල තියෙන powerful PDR එකක්. එතකොට මේක සෑහෙන අර aggressive price action වලදී තමයි BPR ගොඩක් වෙලාට හැදෙන්නේ. අපි examples ටිකක් බලමු මුලින්ම BPR එකක් කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. එතකොට මම දැන් ඉන්නේ gold chart එකේ. අපි බලමු මට clear example එකක් තියෙද කියලා. ඔයාලා මගේ කලින් ෆෑමිලි ගැප් සහ මේ IFEG ඉන්වෙස්ට් ෆෑමිලි ගැප් පාඩම් බලනවා නම් ඔයාලට සෑහෙන ලේසි වෙයි මේක මේ ඔලුවට දාගන්න. එතකොට ඔයාලට පේනවද දන්නේ නැහැ මෙතන ෆෑමිලි ගැප් එකක් තියෙනවා. මේ හැට පේන එක්සැම්පල්ස් ගන්නවා. එක්සැම්පල්ස් කීපයක් පෙන්නන්න. එතකොට මෙතන ෆෑමිලි ගැප් එකක් තියෙනවා. ඒ ෆෑමිලි ගැප් එකට දැන් මාකට් එක මෙතන රිජෙක්ට් වෙලා තියෙනවානේ. මේ ලික්විඩිටි එක අරගෙන මේ ආපහු රිජෙක්ට් වෙද්දි එතෙන්දී ආපහු ෆෑමිලි ගැප් එක හැදලා තියෙනවා. මෙන්න මේ එතකොට ඒ දෙන්න අතර ඕවර්ලැප් වෙන පාර්ට් එක තියෙන්නේ පොදු පාර්ට් එක. අන්න ඒ කොටසට අපි කියනවා BPR එකක් කියලා. හරිද? මම හිතනවා ඔයාලට එක්සැම්පල් එකකින් එක්සැම්පල් එක තේරෙන්නේ කියලා අපි තව ටිකක් බලමු එක්සැම්පල්ස්. ක්ලියර් එක්සැම්පල් එකක් තිබුණොත් ලේසි. ඔයාලට පේනවා මෙන්න මෙතන මේ හැදලා තියෙන ෆෑමිලි ගැප් එක මේ පැත්තෙන් තව ෆෑමිලි ගැප් එකකින් ඉන්වස් කරලා තියෙනවා. එතකොට ඒකත් ඔයාලට BPR එකක් විදිහට ගන්න පුළුවන්. මෙතනත් ඒ වගේම එක්සැම්පල් එකක් තියෙනවා. මෙතනින් හැදිලා තියෙන fair value gap එක මේ liquidity එක අරගෙන නැවත fair value gap එකකින් ඉන්වර්ස් වෙලා තියෙනවා. එතකොට ඔයාලට ඒ fair value gaps දෙකේම පොදු පාර්ට් එක ගන්න පුළුවන් BPR එක විදිහට. මෙතෙන්දී හරියටම BPR එකට ඇවිල්ලා මාකට් එක බවුන්ස් වෙලා තියෙනවා. එතකොට තව එක්සැම්පල් කීපයක් පෙන්නුවොත් ඔයාලට පේන්නේ නැති මෙතන මේ තියෙන fair value gap එක මේ පැත්තෙන් ෆෑමිලි ගැප් එකකින් තමයි වාගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ කොටස BPR එකක් වෙනවා. තව අපි එක්සැම්පල්ස් ගන්නවා නම් අපි වෙන chart එකකට දාලා බලමු. Geo වලට වගේ. හරි. ඔයාලට පේන්නේ නැති මෙන්න මේ තැන් වලත් තියෙන්නේ BPR තමයි. මේ පැත්තේ ෆෑමිලි ගැප් එකක් තියෙනවා. ඔයාලට පේන්නේ නැති ඒවට තියෙන රියැක්ෂන් එක කොහොමද කියලා. ඊට පස්සේ තව එක්සැම්පල්ස් කීපයක් ගත්තොත් මේක ගයිස් ගොඩක් වෙලාවට ප්‍රයිස් එක ටිකක් ඇග්‍රෙසිව්ලි මූව් වෙන වෙලාවට තමයි තියෙන්නේ. අර චොපි ප්‍රයිස් ඇක්ෂන් වලදී මේ BPR දකින්න හම්බෙන්නේ නැහැ. දැන් මෙතෙන්දි ගන්න මේ ලික්විඩිටි ප්‍රමාණය මේ හයිස් ටික අරගෙන අර ලික්විඩිටි ගැන ඉස්සරහට පැහැදිලිව කියලා දෙන්න. කොහොම හරි මේ හයි එක අරගෙන මාකට් එක ආපහු රිජෙක්ට් වෙලා තියෙනවා ඉමීඩියට්ලි. මේ කියන්නේ යන මේ ලික්විඩිටි ගන්න මූව් එකෙත් ෆෑමිලි ගැප් තියෙනවා. අරගෙන හැරෙන මූව් එකෙත් ෆෑමිලි ගැප් තියෙනවා. ඒතර අපි කියන එක ඇග්‍රෙසිව් ප්‍රයිස් ඇක්ෂන් එකක් කියලා. ඒ වගේ තැන්වලදී BPR තියෙනවා සහ ඒවා හරි පවර්ෆුල්. දැන් මෙතෙන්දී නම් මේ අවස්ථාවේදී නම් බලමු. මෙතන පොදු පාර්ට් එක වෙන්නේ මෙයා. මෙතෙන්දී ඇවිල්ලා නැහැ පහු වෙලා හරි ඒ තැන් වලට මාකට් එක රියැක්ට් කරනවා. එතකොට මොන BPR එකද තෝරගන්නේ කියලා තෝරගන්න මේ බලන එක කාලෙත් එක්ක වෙන දෙයක්. ඔයාලට ඒක කාලෙත් එක්ක වෙන ප්‍රැක්ටිස් එකක්. ඒකට තමයි හොඳ ට්‍රේඩර් කෙනෙක් වෙනවා කියලා කියන්නේ. හරිද? කොහොම හරි හැමතිස්සෙම ප්‍රීමියම් ඩිස්කවුන්ට් බලන්න. තමන්ගේ බයස් එකට ලයින් වෙනවද කියලා බලන්න. ඒ තැන් වල හැදෙන PDRs ඔයාලට යූස් කරන්න පුළුවන්. ඒතර මම හිතනවා ඔයාලට මේ BPR පාඩම තේරෙන්න ඇති කියලා මේක ලොකු දෙයක් නැහැ. අපි ඊළඟ ලෙසන් එකකින් හම්බෙමු.